මේ වීඩියෝ කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන බජට්ම ෆෝන් පහක් ගැන. ඔයත් මේ අවුරුද්දේ බජට් ෆෝන් එකක් හොයනවා නම් වීඩියෝ එකත් එක්ක රැඳී සිටින්න. අපේ බජට් ෆෝන් එකේ පළවෙනි ෆෝන් එක වන්නේ ZTE Nubia V17 Max ස්මාර්ට්ෆෝන් එක. මේ ෆෝන් එක ගත්ත නම් guys අඟල් 6.9ක LCD ඩිස්ප්ලේ එකක් වගේම 120Hz refresh rate එකකුත් බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එක guys run වෙන්නේ Android ලගේ latestම 15 version එක සහ 12 nanometer chipset එක මේ ෆෝන් එක අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක 6GB සහ 128GB storage එකකින් අපිට ගන්න පුළුවන්. කොහොම නමුත් මේකේ main cameras දෙකක් එනවා. 50 megapixel කැමරා එකක් සහ පොඩි lens එකක් එනවා මේ main camera එකේ support එකට. මේ ෆෝන් එකට side fingerprint sensor එකක් දීලා තියෙනවා වගේම 6000 battery mAh එකක් දීලා තියෙනවා. මේ ෆෝන් එකේ price එක ගත්තා නම් ආසන්න වශයෙන් 33000ක් විතර තමයි වෙන්නේ guys. 33000ට නම් මේ දීලා තියෙන features වැඩිද මන්දා. ඒත් අපේ list එකේ තියෙන දෙවෙනි ෆෝන් එක වෙන්නේ Honor X6C කියන ස්මාර්ට්ෆෝන් එක. ඉතින් මේ ෆෝන් එක ගත්තා නම් guys 6.61ක TFC LCD display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එක guys 120Hz refresh rate එක බලා ගන්න පුළුවන් වගේම මේක run වෙන්නේ Android ලගේ latest 15 update එකෙන්. ඉතින් මේ ෆෝන් එකට එන්නේ MediaTek Helio G81 Ultra කියන chipset එක. ඒකම 6GB RAM එකත් එක්ක 128GB storage එකම අපිට මේ ෆෝන් එක ගන්න පුළුවන්. ඒත් එක්කම මේ ෆෝන් එකේ කැමරා ගැන ගත්තොත් dual camera setup එකක් තියෙන්නේ. megapixel 50ක main camera setup එක සහ මේකට depth lens එකකුත් include වෙනවා. මේ device එකේ අපිට side fingerprint බලා ගන්න පුළුවන්. අන්තිමේට මේ ෆෝන් එකේ මිලිමීටර් 5300ක battery එකකුත් 35W fast charging support එකකුත් දෙන්න මේගොල්ලෝ අමතක කරලා නැහැ. මේක ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලෙන් ගත්තොත් රුපියල් 35000ක ආසන්න මුදලක් වගේ තමයි වෙන්නේ. මම හිතනවා මේකත් අඩු බජට් එකේ වැඩි වැඩක් ගන්න පුළුවන් ෆෝන් එකක් වෙයි කියලා. අපේ ලිස්ට් එකේ තියෙන තුන්වෙනි ෆෝන් එක තමයි Redmi 15C කියන්නේ. 15C එක ගත්තා නම් guys අඟල් 6.9ක 120 refresh rate එකක් වගේම IPS LCD display එකක් බලා ගන්න පුළුවන් මේ ෆෝන් එකේ. මේකේ chipset එක ගත්තා නම් guys Helio G81 Ultra කියන සාමාන්‍ය හොඳ මට්ටමේ performance chipset එකක් තමයි මේගොල්ලෝ මේකට දීලා තියෙන්නේ guys. විශේෂ කාරණේ තමයි guys මේගොල්ලෝ මේ ෆෝන් එකට milliampere 6000ක battery capacity එකක් දීලා තියෙනවා. මේක charge කරගන්න ඕගොල්ලන්ට 33 fast charging supporter එකකුත් දෙන්න මේගොල්ලෝ අමතක කරලා නැහැ. ඒ වගේම 50 megapixel main cam එක වගේම 8 megapixel selfie cam එකකුත් මේකට ඇවිල්ලා තියෙනවා. මේකේ selfie cam එක ගත්තොත් සෑහෙන හොඳ මට්ටමින් බලා ගන්න පුළුවන් මේ price range එකේ යන ෆෝන් එක බලද්දී. අන්තිමේට guys මේ ෆෝන් එක 4GB RAM එකම 128GB storage එකත් එක්ක ගන්නවා නම් ඔයාලට රුපියල් 34990ක් විතරයි. ඒ වගේම මේ Redmi 15C ෆෝන් එක 6GB RAM එක 8GB RAM එක මම කියපු price එකත් එක්ක සාපේක්ෂව පොඩ්ඩක් වැඩි වෙයි. හරියන ඊළඟ ස්මාර්ට්ෆෝන් එක තමයි Samsung Galaxy A07 කියන ස්මාර්ට්ෆෝන් එක. මේක ගත්තා නම් guys Samsung ලගේ mid range ෆෝන් එකක් කියලා කියන්න පුළුවන්. පෞද්ගලික කියනවා නම් මම මේ ඩිසයින් එකට මාරම කැමතියි. ඒ වගේම අඟල් 6.7ක PLS LCD display එකක් තියෙන්නේ. මේකේ refresh rate එක ගත්තා නම් 90Hz වගේ තියෙනවා. display එකේ කලර්ස් ගත්තා නම් guys හිතුවටත් වඩා කලර්ස් මේකේ තියෙනවා. විශේෂම කාරණේ තමයි මේ ෆෝන් එක Android 21 වෙනකන් ඔයාලට අප්ඩේට් කරගන්න පුළුවන්. මේකේ chipset එක ගත්තා නම් guys MediaTek Helio G99 chipset එකක් තියෙන්නේ. ගේමින් පැත්තට සාමාන්‍යයෙන් ගොඩාක් නැතුව උනත් සාමාන්‍යයෙන් play කරන්න පුළුවන්. මේ device එකෙත් 50 megapixel main camera එක සහ 80 megapixel selfie camera එකක් බලා ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මේක milliampere 5000ක battery capacity එකක් තියෙන ෆෝන් එකක් වගේම මේක charge කරන්න මේගොල්ලෝ 25W charging setup එකකුත් දීලා තියෙනවා. මේකේ basic variant එක 4GB 64GB storage එක ඔයාලට ශ්‍රී ලංකා මුදලෙන් ගත්තා නම් 34990කට මාකට් එකේ බලා ගන්න පුළුවන්. අපේ list එකේ අන්තිම device එක තමයි guys Infinix Hot 60i කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ෆෝන් එක guys දැනට ලංකාවට ඇවිල්ලා මාස එකහමාරක් වගේ කාලයක් තමයි ගත වෙලා තියෙන්නේ. ඉතින් කොහොමද අඟල් 6.7ක 120Hz IPS LCD display එකක් මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. ඒ වගේම 6GB RAM එක 128GB storage එක ඒ වගේම MediaTek Helio G81 Ultimate කියන chipset එක මේකට දීලා තියෙනවා. කොහොම නමුත් performance අතින් ගත්තා නම් guys මේක කියලා වැඩක් නැහැ. superior performance එකක් තියෙන්නේ. කොහොම නමුත් milliampere 5160ක battery capacity එක මේ ෆෝන් එකට තියෙනවා. මේකට 45W fast charger උත් support කරනවා.
කලින් ෆෝන් එක වගේ 50 මෙගාපික්සල් මේන් කැමරා එක සහ 8 මෙගාපික්සල් සෙල්ෆි කැමරා එක මේ ෆෝන් එකෙත් බලා ගන්න පුළුවන්. මේ ඩිවයිස් එක ආසන්න වශයෙන් ශ්‍රී ලංකා ප්‍රයිස් එකෙන් බැලුවොත් 37000ක් 38000ක් වගේ මුදලක් තමයි මාකට් එකේ යන ප්‍රයිස් එක. හරි ගයිස්, මේ තියෙන්නේ 2025 ශ්‍රී ලංකාවේ ගන්න තියෙන බජට් ෆෝන් පහ තමයි. ඔයාලා මේ ෆෝන් සෙට් එකේ මොන ෆෝන් එකකට ගන්න කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. පහළ තියෙන ෆ්‍රී subscribe button එක ක්ලික් කරලා bell icon එකත් on කරලා like එකකුත් දාගෙන යන්න. වීඩියෝ එක අවසන් කරන්න ඉස්සෙල්ලා ඔබට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.